කොහොමද ඔයාලට ඉතින් ඔන්න මම අද වීඩියෝ එකක් අරන් ආවේ මගේ මේ බිම්මල් පොට් ටික දැන් මාස 3මාරකට 4කට වගේ පරණයි. ඉතින් මම දැන් අද ලෑස්ති වෙන්නේ මේ බිම්මල් පොට් ටික සේරම අයින් කරගන්න. ඉතින් මම මේ බිම්මල් පොට් ටික අද අයින් කරගන්නවා කියන්නේ අද මුළු දවසේම මේ වැඩේ තමයි මට කරන්න වෙන්නේ. මොකද මේ ඉටිකොලේ මම සම්පූර්ණයෙන්ම වෙනම අයින් කරගන්නවා. කරලා මේ ඇතුලේ තියෙන බිම්මල් උපස්තරේ වෙනම පෝර කවර් එකට දාලා ඒක වෙනම වලකට දානවා. ඉටිකොල ටික අරගෙන වෙනමම පුච්චලා දානවා. මොකද ඉටිකොලෙත් එක්ක පරිසරයට දාන්න බෑ. මොකද පරිසර හානියක් සිද්ධ වෙන හින්දා මේ ඉටිකොල ටික සේරම මම පුච්චලා දානවා. ඉතින් මේ පොට් ටික මාස 3කට වැඩිය පරණයි. මාස 3මාරක් විතර වෙනවා. අද මුළු දවසම කරන්න තියෙන මට මේක තමයි බිම්මල් පොට් ටිකක් ගෘහයක් අස් කරගන්නවා කියන්නේ. ඒක ලොකු වැඩක්. ඉතින් මේ බිම්මල් පොට් ටික සේරම අයින් කළා ජීවාණුහරණය කළා මගේ අලුතෙන් එන්න තියෙන පොට් ටික මේකට දාගන්න මේ ගෘහය ලෑස්ති කරගන්න ඕනි. මගේ අනිත් තියෙන ගෘහ වලට දාන්න විදිහක් නැහැ. මොකද ඒකේ තියෙන මේ පොට් මේකට වැඩිය ගොඩක් අලුත්. ඉතින් දැන් මට අයින් කරගන්න තියෙන මේ පොට් ටික මේ ගෘහයේ තියෙන පොට් ටික තමයි. ඉතින් මේ පොට් ටික අයින් කරගෙන මගේ අලුතෙන් බහලා තියෙන බිම්මල් පොට් ටික මේකට දාගන්න ඕනි. ඉතින් දැන් මේගොල්ලෝ මාස 3මාරක් තිස්සේ මට ගොඩාක් දේවල් දීලා මට මේ මල් උපරිමයෙන්ම ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිමයෙන්ම මල් ටික මට දීලා මේ තාමත් මට මල් පිපෙනවා. ඒ වුණාට ඉතින් දැන් මේ ටික අයින් කරගන්න ඕනි. උපරිමයෙන්ම කළා ඒගොල්ලෝ දැන් යන්නයි හදන්නේ. අලුත් කට්ටිය මගේ ගෘහයට එන්නයි ලෑස්ති වෙන්නේ.